අද අපි බලන්න යන් නයින් ආචස් බ්‍රිජ් නැත්නම් දෙමෝදර ආරක්කු නවයේ දුම්රිය පාලම. ශ්‍රී ලංකාවේ දෙස් විදෙස් සංචාරකයන්ගේ නියත්සිත ඇඳ බෙදගන්නා සුවිශේෂී ස්ථානයක් විදිහට දෙමෝදර පාලම හෙවත් ආරුක්කු පාලම හඳුන්වන්න පුළුවන්. දැන් කට්ටිය බලන්න ගියාට මේක ඉතිහාස කතාව හරියට දන්නේ නැහැ. මේ පාලමේ පිහිටීම ගත් කල බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගොටුවෙල ප්‍රදේශයේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටලා තියෙනවා. මෙම පාලමේ විශේෂත්වය වන්නේ මෙය ආරුක්කු 9ක් සහිතව ඉදිකර තිබීමයි. දෙමෝදර පාලමේ විශේෂත්වයක් වන්නේ මෙම පාලමේ ආරුක්කු 9 පහළ සිට අහස බලන විට අහස විදි 9කට දිස්වීමයි. කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය මෙම පාලම මතින් වැටිලා තියෙනවා. මේ පාලම මතින් දුම්රිය ගමන් කරන විට ඉතාමත් අලංකාර දසුනක් බලන්නට පුළුවන්. මෙහි උස අඩි 300ක් වන අතර පළල අඩි 25යි. මේ පාලම ඉදිකරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්. ඔවුන් දුම්රිය මාර්ගයේ සෑදීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන එනුවේ මහා බ්‍රිතාන්‍යයි. මේ අතරතුර ඇල්ල දුම්රිය ස්ථාන දක්වා දුම්රිය මාර්ගය සකසාගෙන එන අතරතුර පළවෙනි යෝග යුද්ධය ආරම්භ වුණා. එම යුද්ධය නිසා මහා බ්‍රිතාන්‍යයේ සිට අමුද්‍රව්‍ය රැගෙන නැව් ගමනාගමනය අපහසු වුණා. ඒ නිසා උඩරට දුම්රිය මාර්ගය භාරව කටයුතු කර බ්‍රිතාන්‍ය සහ ලාංකික ඉංජිනේරුවන් පාලම ඉදිකිරීම හා දේශීය අමුද්‍රව්‍ය යොදා ගැනීම තීරණය කරා. මේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගැනීමේදී සවිශක්තිය හා කල්පයක් පිළිබඳ ගැටලු මතුවී යයි බියක් හටගත් නිසා ඔවුන් අවසානයේ කොන්ක්‍රීට් අච්චුගල් භාවිතයට ගත්තා. ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දෙසට යෑමේදී ආරක්කු 4 සහ ආරක්කු 9 බෝක්කු වශයෙන් බෝක්කු ගණනාවක් කොන්ක්‍රීට් අච්චුගල් යොදා ගැනීමෙන් බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරා. මේ පාලම නිර්මාණය සම්බන්ධයෙන් ජනප්‍රවාදී කතාපුවත් රාශියක් අසන්නට තියෙනවා. ආරක්කු 9 පාලමේ දළ සැලැස්ම නිර්මාණය කර ඇත්තේ HR මාවුස් නැමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා බවට ලංකා දුම්රිය ඉතිහාසය ගැන පිරික්සීමේදී පැහැදිලි වෙනවා. ආරක්කු 9 පාලම නිර්මාණය කිරීමේදී නයින් ආචස් බ්‍රිජ් නිර්මාණය කිරීමේදී DJ විමල් සුරේන්ද්‍ර වැනි ලාංකික ඉංජිනේරුවන් සම්බන්ධ වන අතර එසේම මෙම ආරක්කු 9 පාලමේ ප්‍රධාන පෙදරේරුවා ලෙස බාස් ලෙස කටයුතු කර ඇත්තේ කැපිටපොළ PK අප්පුහාමි නැති පෙදරේරුවයි. නමුත් PK අප්පුහාමි නැමැත්තා පිළිබඳ මූලාශ්‍ර තොරතුරු වල සඳහන් වෙලා නැහැ. ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර කඳුගැටය දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකරන අතරතුර ගොටුවල ප්‍රදේශයේ කඳු දෙක අතර විශාල පරතරයක් තිබ්බා. මේ කඳු දෙක අතර මඩගුහුරක්. එදා ලාංකික ඉංජිනේරුවරයා මෙම කඳු දෙක යා කිරීම සඳහා එංගලන්තයේ යකඩ පාලමක් ගෙනලා තියෙනවා. නමුත් පාලම දිගින් අඩුවීම නිසා බරපතල ගැටලුවකට මුහුණ දී තිබීම හින්දා එම ඉංජිනේරුවරයාට මේ දරාගත නොහැකිව සිය දිවිනසා ගැනීමට තැත් කරලා තියෙනවා. සිවිදිනසා ගැනීමට. පසුව එම ඉංජිනේරුවරයාගේ ළඟම විශ්වාස දිනා සිටි හිතවත් පෙදරේරුවෙකු වන අප්පුහාමිගෙන් මේට විසඳුමක් අසා තියෙනවා. පසුව ඉංජිනේරගේ ඉල්ලීම අනුව අප්පුහාමි මෙම පාලම සෑදීම ආරම්භ කරා. ඔහු ශක්තිවන්ත කම්කරු පිරිසගේ සහාය ඇතුව මඩ වගුරට ඉහළින් ඇති කඳු ගැටේ තිබුණු විශාල කළුගල් ගලවා පෙරලා කඳු මුදුනේ සිට වේගයෙන් පහතට පෙරලෙන කළුගල් කුට්ටි මඩ වගුරේ පතිත කර කළුගලින් පුරවා තිබුණා. එමෙන්ම ඉතා ගැඹුරට සාධන ලද වලවල් සඳහා ගබොක් ගල් කුට්ටි, තලාතු මිනිරන් කුට්ටි සහ කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිත එකිනෙක සවි කරා. පාලම සෑදීම සඳහා භාවිත කර ඇත්තේ කළුගල් නොවේ. 3:2 අනුපාතයේ වැලි සහ ගල් මිශ්‍රණ සහිත කොන්ක්‍රීට් අච්චු වලට දමා සකස් කරගත් කොන්ක්‍රීට් ගල්. ඒ ගල් එකිනෙක සිමෙන්ති බදාම යොදා බැඳලා තියෙනවා.
අප්පුවාම ඉංජිනේරුවාගේ විශ්වාස ඇති කිරීමට වැටුප් නොගෙන මේ පාලම ඉදිකර බව ජනප්‍රවාදී සඳහන් වෙනවා. මේ පාලම ඉදිකර ඇත්තේ වංගුවක් සහිතවයි. දුම්රිය මාර්ගයේ අංශක 9ක වක්‍රතාවයක් ඇති අතර ආරක දෙකක් අතර ඇති දුර අඩි 30යි. පාලම නිර්මාණය වන්නේ කඳු දෙකක් අතර වූ මඩගොහරුවයි. මඩගොහරුවේ පාදම ශවි ශක්තියෙන් සකස් කර විශාල කුළුණු 10ක් ආධාර කරගෙන ආරක්කු 9 නිම කරලා තියෙනවා. ඒ විශාල කුළුණු හැම එකකටම විශාල කවාකාරී ලෙසක් දක්වන්න තියෙනවා. පාලම ඉදිකර පසු පාර්ලිමේන්තු දුම්රිය ධාවනය කරන්නට ඉංජිනේරුවා බිය වුණා. එහෙත් අප්පුහා පෙදේරුවා පැවසුවේ ඔහුට දුම්රිය පාර්ලිමේන්තු ධාවනයේ ආරම්භයට පෙර පාර්ලිමේන්තු නිදා සිටින බවයි. ඉතින් ඒ වගේ ඉතිහාස කතාවක් සහිත තැනක් කියලා ඔය කට්ටිය දැනන් හිටියේ නෑනේ. එහෙනම් මෙල්බෝ channel එකටත් like පාරක් දාලා subscribe පාරක් දෙන්න. අනිවාර්යයෙන් මේ වගේ ලස්සන වීඩියෝ තවත් ගෙන එනවා. හැම දිනාටම සුබ දවසක්. ජයම වේවා.